ආයිබෝවන් ඉතින් අද නම් තේවත්තක් මැද ඉන්නේ. වැහිබාර කාලගුණයක් තමයි තියෙන්නේ. තව ටිකක් වහි. ලස්සන පරිසරයක් තේවත්තට උඩින් ලොකු කන්දක් තියෙනවා. මීදුම තියෙනවා. තේ කියපුවාම ඉතින් අපිට මේ නුහුරු නාමයක් නෙවෙයි. මොකද අපි දන්නවා අපේ රටේ අපිට ලොකුම අපනයන ආදායමක් ලැබෙන සහ අපි ජාත්‍යන්තර විදිහට විශේෂීකරණය වෙලා ඉන්න අංශය තමයි තේ කියලා කියන්නේ. හැබැයි තේ ආදායම එන්නෙන් අඩු වෙන ප්‍රවණතාවයක් තියෙන්නේ. ඒකට හේතුව තමයි අපි රටක් විදිහට තේ විවිධාංගීකරණය කරලා තියෙන ප්‍රමාණය මදි. ලෝකයේ වෙනත් තේ සපයන රටවල් ඊට වඩා ඉහළට ඇවිල්ලා තියෙනවා තේ විවිධාංගීකරණය කරලා. ඒක තමයි ලොකුම හේතුව. ඉතින් ලෝකය ශීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යන්නේ, ව්‍යාපාර ලෝකයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙගෙන යන්නේ. මේකට ඉතින් ප්‍රධානම සාධකය තමයි විවිධ තාක්ෂණයන්, විවිධ දැනුම ලෝකයේ අලුතෙන් බිහි වෙනවා. ඉතින් මේත් එක්ක අපිටත් අවශ්‍යතාවය තියෙන අපේ රටේ ඊළඟ පරම්පරාව දැනුමෙන් සන්නද්ධ කරන්න, විශේෂයෙන්ම ව්‍යවසායකත්ව දැනුමෙන්. මොකද රටක ආර්ථිකයක් ගොඩනගෙන මූල බීජය වෙන්නේ ව්‍යවසායකත්වය. හැබැයි අපිට අපේ පොඩි කාලේ ඉඳලා අපේ සමාජය ඇතුලෙන් අපිට හම් වෙන දෙයක් තමයි රැකියාවක් කරන්න කියන මතය. ඒ මතයට වඩා අර ව්‍යවසායකත්ව සමාජයක් ඇතුලේ රටට වගේම පෞද්ගලිකවම තමන්ට ආදායම් උත්පාදනය සහ රටේ විශාල ආර්ථික අර්බුද ගණනාවකට විසඳුම් තියෙන තැනක් තමයි ව්‍යවසායකත්වය කියන සාධකය. එතකොට මේ ව්‍යවසායකත්වයට අදාළ දැනුම ලබා දෙන විශේෂ ක්ෂේත්‍රයක් තමයි අපි දන්නවා වාණිජ විශේෂ ක්ෂේත්‍රය. එතකොට මේ දිනවල උසස් පෙළ ළමයි විෂයන් තෝරගන්න කාලේ. මේ විෂයන් තෝරගන්න කාලය ඇතුලේ ඔබ උසස් පෙළ වාණිජ විෂය තෝරගෙන ඇති. ඒත් එක්කම අපි සූදානම්ින් ඉන්නවා ඔබට මේ දැනුම ලබා දෙන්න. වාණිජ විෂයන් වලත් පවතින ප්‍රධානතම විෂයන් තුනයි ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ ගිණුම්කරණය කියන විෂය. මේ විෂයන් තුනෙන් ව්‍යවසායකත්වය ගැන, ව්‍යාපාරයක් කරන්නේ කොහොමද කියන එක ගැන, ව්‍යාපාරයක් හරියට මෙහෙයවන්නේ කොහොමද කියන එක ගැන මේ සම්බන්ධයෙන් හොඳටම කතා කරනවා අපි ව්‍යාපාර අධ්‍යයනයේ විෂය ඇතුලේ. මොකද වෙනම පාඩමකුත් ව්‍යවසායකත්වය කියලා තියෙනවා. ඊට අමතරව කළමනාකරණ දැනුම, බැංකු ගැන දැනුම, චෙක්පත් සම්බන්ධ දැනුම, රක්ෂණය සම්බන්ධ දැනුම, මේ ආදී සියලු දේ අපි මේ විෂය නිර්දේශ අරන් ලබා දෙනවා. ඉතින් අපිට හැකියාව තියෙනවා අපි ළඟට එන ළමයිගේ දරුවන්ගේ ව්‍යවසායකත්ව හැකියාව වර්ධනය කරන්න. දැන් අපි ළඟ ඉන්න ළමයිගෙන් ඔය ගැන අහුවත් ඒ කට්ටිය සාක්ෂි දරයි. ඉතින් සියලු දෙනාටම ආරාධනා කරනවා අපි දැනට පන්ති ආරම්භ කරලා තිනවා මහනුවර සහ ගම්පල ප්‍රදේශවල. ඔබට පුළුවන් අපේ පන්තිය සමග සම්බන්ධ වෙන්න. ව්‍යවසායකත්ව දැනුම, ඔබගේ ව්‍යාපාර දැනුම වර්ධනය කරගෙන කාටවත් යටහත් පහත්ව ඉන්නේ නැතුව තමන්ගේම ස්වාධීන ව්‍යාපාරයක් ආරම්භ කරලා රටට රැකියා අවස්ථා ප්‍රමාණයක් වගේම ලෝකයට රටට හොඳ ව්‍යවසායකයෙක් දායක කරන කාර්යයට ඔයාටත් සහභාගී වෙන්න පුළුවන්.